තෙරුවන් සරණයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. උංග දවසකින් තමයි ඔයාලා වෙනුවෙන් මට පුංචි වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනේ. ගොඩක් අය මෙසේජ් කරලා තිබ්බයි මේනේ පුංචි හරි වීඩියෝ එකක් කරන්න නැත්තේ. ඇයි දැන් අපිට විස්තරයක් දෙන්නේ නැත්තේ කියලා. පහුගිය දවස් ටිකේම කවුරිය බහුල තත්ත්වය නිසා මට යම් දෙයක් පවසන්න බැරි වුණා. අද මම ඔයාලා වෙනුවෙන්ම පුංචි වෙලාවක් නියම කරගෙන මේ විස්තරය කියන්න සූදානම් වෙන්නේ පුතේ. ගොඩක් අය අහන කතාවක් තමයි වරම් හිර වෙනවද? ඒ කියන්නේ අපේ වරම් කෙනෙක්ට හිර කරන්න පුළුවන්ද? ඔය වගේ ගොඩක් අයට තියෙන ගැටලුවක් ගැන තමයි අද පුංචි විස්තරයක් ඔයාලට කරන්නේ. මෙහිමයි මගේ පුතේ. තමන්ට එන වරම කෙනෙක්ට හිර කරන්න පුළුවන්. ඔය කියනවානේ බෝතල් කරනවා, ගැටයකින් හිර කරනවා, ඒ වගේ නොඑක් දෙහි ගෙඩියට ගන්නවනේ. ඒ වගේ දේවල් වලින් වරම හිර කරන්න පුළුවන් අය ඉන්නවා. හිර කරන්න පුළුවන් තැනත් හැදෙනවා. වරම හිර වෙනවද ඉබේ කියලා අහනවා. ඕ පුතේ, ඉබේ හිර වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් තමයි යහන් පැලේ විධිමත් නැතිව, ඒ කියන්නේ ක්‍රමානුකූල නැතිව ඔයාලා වැඩපිළිවෙත අනුගමනය කරන්නේ නැත්නම් දෙවියන්ට කවුරු හරි ආපු වෙලාවට විතර පහන පත්තු කරලා තමන් පේන මාලාව පවසන්න ගන්නවා නම් අනේ ඒ වගේ නොයෙක් ගැටලු සහගත තත්ත්වයන් මත වරම හිර වෙන්න පුළුවන්. මම උදාහරණත් එක්කම ඔයාලට කියන්නම්. තමන් හරියට නිශ්චයාකාරව බුදුගුණ පසුපස යන්නේ නැත්නම් බුදුන් වඳින්නේ නැත්නම් වරම හිර වෙනවා. නිශ්චයාකාරව අස්නෙට වත් පිළිවෙත් ටික හරියට කරන්නේ නැත්නම් ඒත් හිර වෙනවා. එහෙම නැත්නම් හැම නිතරම ඔයා ගාස්නේ කවුරු හරි තමන්ට අපහාස කරාම, තමන්ට කවුරු හරි කරදර කරාම හැම නිතරම ඔය දෑත් වලින් පලිපොල් ගසන්නේ නම්, පලි ඉල්ලන්නේ නම් ඥාති හිර වෙනවා. ඒ වගේ තමන් අසෝබන විදිහට වෙන පෞල් ජීවිතයකට ඔළුව දානවා නම්, කියන්නේ වෙන පෞල් ජීවිතයක කෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වනවා නම් අනේ වගේ වෙලාවට වරම් හිර වෙනවා. කියන පේන වර්ධිනවා. කරන කියන දේවල් අසාර්ථක වෙනවා. ඕකයි ඔය මත තමන්ගේ ඥාතියව ඉබේ හිර වෙන අවස්ථාව එන්නේ ඔන්න ඔය වගේ අවස්ථා වෙලා. ඒ කියන්නේ ඔයාලට අස්නයක් තියෙනවා නම් ඔයාලව මේ දිව්‍ය ලෝකෙට, ඒ කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා ඉදිරියේ පහනක් දැල්වන්න ඔයාලා භාග්‍යවන්ත වෙන්න ඕනේ. තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා නිසා තමන්ට දෙවියන්ට පහනක් දැල්වන්න හැකියවීම ගැන ඔයාලා භාග්‍යවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒ ලැබුණා වූ ප්‍රතිඵලයෙන් ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න තමයි ඔයාලා බලන්න ඕනේ. මොන කරදර මොන බාධාවත් අනිවාර්යයෙන්ම උදේම නැගිටලා බුදුන් වඳින්න පුතේ. දානමාන සකසමින් ඊට පස්සේ අස්නේ වැඩ කටයුතු ටික පිළිවෙලට පිරිසිදුව කරන්න මගේ පුතේ. අර ගොඩාක් මගේ ළඟට එන අය ඉන්නවා පුතේ. ඒ කියන්නේ තමන් පැන් තියෙනවා, හරියට මොක වඩමක් දාන්නේ නැහැ. ඒ පැන් එක වහන්නේ නිකන් අර ගෙදර ඉන්න කෙනෙක්ට ෆෑන් එකක් ගෙනියනවා වගේ. අන්න ඒ වගේ මල් ටිකක් ගත්තත් ඔහේ කතා කර කිසිම පිළිවෙලක් නැතුම් වැඩ කටයුතු කරනවා. අන්න ඒ වගේ දේවල් නුසුදුසුයි කියන එක තමයි මම නම් කියන්නේ. අනික තමන්ට අපහාස වෙනවා. ඒක මනුස්ස ජීවිතයේ ස්වභාව ධර්මය. ඒ කියන්නේ මනුස්ස ජීවිතයේ හැටි. ඒව විඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් නිහතමානී වෙන්න ඕනේ. මොන අපහාසය ආවත් එයාට හොඳ නම් මට කමන්නේ කියන තැන හිතන්න පුළුවන් වෙන්න ඕනේ වරම් දරුවෙක්. ඕක මට ඔහොම කියපු නිසා ඔකට හෙන්න ගහපන්, ඔකට හරියන්න එපා කියලා හැම නිතරම ක්‍රෝධසිතින් ඉන්නවනම් ඒකට පුතේ ඥාති දේවතාවුන් වහන්සේලා කැමති නෑ. තමන්ට බලයක් ශක්තියක් කරගෙන එන්නේ එයාටත් පින් කරගන්න, ඔයාටත් පින් කරගන්න, මේ සසර ගමන් මාර්ගය කෙටි කරගන්න. ඉතින් ඒ ලැබුණා වූ දේෙන් ඔයාලා උපරිම නිහතමානී වෙලා මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න ඕනේ. තව දෙයක් තමයි පුතේ, තමන් නිශ්චයාකාරව වැඩ පිළිවෙත් ටික හරියට කරගෙන යනවා නම් කවුරු වරම හිර කරත් තමන්ට දෙහි කපාගෙන ඒ දේවල් ඉවත් කරගන්නත් පුළුවන්. අනික කවුරු හිර කරන්න උත්සාහ කරත් පුතේ ඒ වරම හිර කරන්න බෑ. මොන ගුරුකම ගෙනල්ලා දැම්මත් තමන්ගේ දේවල් වෙහෙන්නෙත් නෑ. තමන්ගේ ඥාතියව හිර කරන්නත් බෑ. තමන් හරියාකාරව වත් පිළිවෙත් ටික කරගෙන නිහතමානී ජීවිතයක් ගත කරගෙන ලෝක සත්‍යයට පිහිටවන්නේ නම් තමන්ගේ දානමය පැත්ත හැදීගෙන කවුරු මොන දේවල් කරත් එහෙම හිර කරන්න බෑ. ඒව කඩා බිඳගෙන ඒ ඥාති දේවතාවුන් වහන්සේලා විසීම කපාගෙන තමන්ට සෙත් සාන්තිය උදා කරනවා. ඉතින් ඔයාලට මම හැම නිතරම කියන කතාවක් තමයි පුතේ, මේ වෛරය ක්‍රෝධය කියන එක තමන්ගේ හිතෙලින් පහ වෙලා යන්න ඕනේ. මොන වැඩ කන්දරාවක් තිබ්බත් පුතේ තමන්ගේ
මේ වැඩ ටික පිළිවෙලට කරන්න ඕනේ. උදෑසනේවත් පිළිවෙත් ටික කරා. ඊට පස්සේ තමන් හවසට හැමනිතරම ගොඩක් කලාවට හවසට කරන්නෙම නැති දෙයක් තමයි දරුවෝ අස්නි වැඩ කටයුතු ටික. අස්නිට හැමදාම මල් පහන් තියලා හවසටත් දුම් අල්ලලා ඒ වගේ වැඩ කටයුතු ටික මොන ප්‍රශ්නාවක් අනිවාර්යයෙන්ම ආවතේ ටික කරන්න ඕනේ. එතකොට තමයි පුතේ දෙවියෝ අනුමත කරන්නේ අපි වෙනුවෙන්ම කැපී හිඳිනවා. අපි වෙනුවෙන්ම වැඩ කටයුතු කරනවා කියන එක එයාලා අනුමත කරගන්නේ. ඔයාලා ගොඩක් වෙලාවට බලන්න පුතේ දෙවියන්ට පළතුරු පූජා දුන්නාට පස්සේ මම ඊයේත් පළතුරු පූජාවක් දුන්නා. තාම සෙනඟ ගෙනාවේ නැහැ. අර එකට එකක් කරනවා වගේ වැඩ කටයුතු කරගෙන යන්න එපා. අපි පින්දහම් කරනවා කියලා හිතන්නකෝ පුතේ. ඒ පින්දහම් වලට අද මොනවා හරි කෙනෙක්ට දාන මේ පින්කම කරන හෙට ඒකට දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. සමහරට පුතේ මේ භවයේ ඒකට දෙයක් නොලැබෙන්නත් පුළුවන්. ඊළඟ භවයේ අපිට පින බලවත් වෙලා දෙයක් හැදෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දෙයක් එකට එකක් දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. නිහතමානී වෙන්න ඔයාලා ගොඩක්. එතකොට ඔයාලා වරම් හිර වෙන්නේ නැහැ. තමන් විහිම වරම් හිර කරගන්නේ ඔන්න ඔය හේතු කාරණා මත. අපිට අපේ ජීවිතේ පුතේ අපි රකින්න ඕනේ දෙයක් තමයි කාමීස මිච්ඡාචාර. අනේ එන්නේ ඒක හොඳට තේරුම් ගන්න. පංචිල් පද පහ අපි අනිවාර්යෙන් රකින්න ඕනේ. අපි දේව සභාවට බැඳී හිඳින්න යන්නේ ඒකයි. අපි හොඳ මගකට ගන්නනේ අපි දේව සභාවට බැඳෙන්නේ. කවුරුත් කරන්න අමාලේ අපි වැඩ කටයුතු කරන්න හොඳ නැහැ. ඔයාලා ගොඩක් නිහතමානී වෙන්න වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් විදිහට වැඩ කරන්න. එතකොට මොන ගුරෙක් ආවත් ඔයාලගේ වරම හිර වෙන්නේ නැහැ මගේ පුතේ. තමන් විහිම්ම කරගන්න හිර තමයි ගොඩක් කලාවට තියෙන්නේ. අර වත් පිළිවෙත් ටික පිළිවෙලට නොකරුණාම ඥාතින්ට එපා වෙනවා. ඥාති හරහෙන්නව දෙවිවරුන්ට එපා වෙනවා. මේමයි මගේ පුතේ මම කියන්නේ මේක මගේ මතයක්. දැන් අපි ඥාති දේවතාවුන් වහන්සේලා ඉන්නවනේ. එයාලට පින් තියෙන්න ඕනේ අපි ගාවට එන්න. මේ ඥාති දේවතාවුන් වහන්සේලා අපි නිකමට හිතමු කාලිමේනෝ කියලා හිතන්නකෝ. කාලිමේනෝ ළඟට ගිහින් කියනවනේ මගේ දරුවට පිහිට වෙන්න මෑණේනි මගේ දරුවට ආශිර්වාද කරන්න මගේ දරුවට මගක් හදලා දෙන්න සෙනග ගෙන්නන්න කියලා කියනවනේ. එතකොට කාලිමෑණියෝ දිවිසින් බලනවා මෙයාට මෙහෙම දුන්නොත් සෙනග ගෙනාවොත් මෙයා ඒ සල්ලි වලින් පින්දහම් කරයිද මෙයා හොඳ මාර්ගයක යයිද අන්න එහෙම බලනවනේ පුතේ. අන්න එහෙම බලන්නේ නැති වුණොත් තමයි කාලිමෑණියෝ මෙයාව කියන දේ ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම බලලා ඔව් එයාට යන්න පුළුවන් මගක් තියෙනවා කියලා හිතුවොත් තමයි කාලිමෑණියෝ උනත් පිහිට වෙන්නේ. අන්න ඒ වගේ තමයි කාලිමෑණියෝ විතර නෙවෙයි ඕනෙම දෙවි කෙනෙක් එහෙම තමයි අපි ඥාති දේවතාවුන් වහන්සේලා ඔන්නෝම තමයි අපිට මේ ශක්තිය අරගෙන එන්නේ. ඒක උතුම් කොට සලකලා ඔයාලා හොඳ මාර්ගයකට ගිහිල්ලා හොඳ ගමන් මාර්ගයකට යන්න පුළුවන් තැනක් හදාගන්න කියලා මම හදවතින් ඔයාලට කියනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම මේ වසර පුරාවටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොවුණු මානව ලැබෙන්න ඕනේ. භව භෝග සම්පත් ළඟා කරවලා දෙන්න ඕනේ. පවුලේ සමගිය සාමය උදා කරවලා දෙන්න ඕනේ. ඒ වගේම ඉගෙන ගන්නව දරුවන්ට මතක ශක්තිය ධෛර්යය ධාරණය කරවලා නෝන පහල කරවලා දෙන්න ඕනේ. මේ වසර පුරාවටම ඔයාලා ළඟින් දෙවියෝ හිඳින්න ඕනේ කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. සියලු සැපවත් ජීවිතයක් ගත කරන්න නම් ඔයාලා දානමය පැත්ත හැදෙන්න ඕනේ. එක්කෙනෙක්ට හෝ ඔයාලට යම් දෙයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ ඔයාලා ලද භාග්‍යයක් කියලා මම කියනවා. එහෙනම් තිරුවන් සරණයි. මම මොනරාගල අම්බිකේසරි දේමෙදුරේ ජයන්ති ගුරුමෑණියෝ.